අපි මේකට මිල්ක් කොටන් යාන් එකයි 2.5 mm හුග එකයි තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම අපි මේ විදිහට රින් එක හදා ගන්නවා. ඉස්සෙල්ලාම අපි ෆස්ට් ස්ටිච් එක විදිහට රින් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. දැන් මේ විදිහට රින් එක වටේට ඩබල් ක්‍රොෂේ 12ක් හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට මේ නූලෙන් ඇදලා රින් එක කම්ප්ලීට් කරගන්න ඕනේ. දැන් අපි ෆස්ට් රවුන්ඩ් එක අවසන් කරන්න පළවෙනියට ගොතපු චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දානවා. ඔන්න දැන් අපේ ෆස්ට් රවුන්ඩ් එක අපි මේ විදිහට කම්ප්ලීට් කරගත්තා. දැන් අපි පළවෙනි චේන් එක අතහැරලා දෙවෙනි චේන් එකට මේ විදිහට ත්‍රිබල් ක්‍රොචේ එකක් දානවා. දැන් අපි මේ චේන් එකටම තව ත්‍රිබල් ක්‍රොචේ 7ක් ගොතනවා. සම්පූර්ණ ත්‍රිබල් ක්‍රොචේ 8ක් එන විදිහට. දැන් අපි ඊළඟ තුන්වෙනි චේන් එකට ඩබල් ක්‍රොචේ දෙකක් දාගන්නවා. ඒ විදිහටම හතරවෙනි සහ පස්වෙනි චේන් වලට ඩබල් ක්‍රොචේ දෙක ගානේ දාගන්න ඕනේ. දැන් අපි 6 වෙනි චේන් එකට ත්‍රිබල් ක්‍රොචේ එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට චේන් එකක් ගොතන්න ඕනේ. දැන් අපේ හાર્ට් එකේ එක සයිඩ් එකක් අපි හදලා ඉවරයි. දැන් අපි අනිත් සයිඩ් එකත් ඒ විදිහට ගොතා ගමු. හත්වෙනි චේන් එකට ත්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. දැන් 8 9 10 චේන් වලට ඩබල් ක්‍රොෂේ දෙක ගානේ කලින් සයිඩ් එකේ ගොතාගත්ත විදිහට හදා ගන්න ඕනේ.
දැන් අපේ හාට් එකේ දෙපැත්ත බැලන්ස් වෙන විදිහට 11 වෙනි චේන් එකට ත්‍රිබල් ක්‍රොචේ 8ක් ගොතා ගන්න ඕනේ. දැන් අපි 12 වෙනි චේන් එක අතහැරලා පටන් ගත්ත චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. දැන් අපි අපේ හාට් එක හදලා ඉවරයි. ආයෙත් ලස්සන ක්‍රොචෝට් වීඩියෝ එකක් එක්ක හමු වෙමු. එතකන් මේ වීඩියෝ එක බලලා ලයික් කරලා ෂෙයා කරලා අපේ රුයි ක්‍රියේෂන් YouTube channel එක subscribe කරලා යන්න.